ආදරණීය අම්මේ තාත්තේ දිනේෂ් මුතුගල කියන ගුරුවරයාගෙන් තමන්ගේ දරුවා පරිස්සම් කරගන්න. කුරුණෑගල පැත්තේ ප්‍රසිද්ධ බයොලොජි ගුරුවරයෙක් අද පෝස්ට් එකක් දාලා තිනවා. ඒ පෝස්ට් එක අදහස වෙන්නේ ඔබ සම්පූර්ණ කතාව දන්නේ නැතිනම් නිහඬව ඉන්න කියන එක. මේ පෝස්ට් එක දාන එකේ අදහස තමයි මේ දවස්වල පල්ලේගම හේමරත් රටවස්ථානාධිපති හිමියන්ට විරුද්ධව ඇති වෙලා තියෙන ප්‍රශ්නය සහ බාලවයස්කාර ස්ත්‍රී දූෂණ සිදුවීම. ඉතින් මේ සිදුවීමේදී අපි දැක්කා අපි වීඩියෝ එකක් කරා කලින් බැලුවේ නැත්නම් ගිහලා බලන්න පේජ් එකේ ඇති. හේමරත් හිමියන්ට ඊයේ දවසේ අප ලබා දීමක් සිදු කරලා දීකරන්නේ. ඒතකොට ඒ අප ලබා දීමට හේතු වෙච්ච පසුබිම ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් ඒ ගැන නැවත නැවත කතා කරන්නේ නැහැ. එතනින් පස්සේ මොකක්ද වෙන්නේ සහ මොකද උනේ කියන එක තමයි මේ වීඩියෝ එක කතා කරන්නේ. පල්ලේගම හේමරත් හිමියන්ට අප ලබා දීම සඳහා පොලිසියෙන් උදාර මෙහෙය කළා තියෙනවා. ඒ නුවසුපට උත්සාහයෙන් පොලිසිය ආමුදුරුවෙන් පෙනී ඉන්නවා, කරුවෙන් පෙනී ඉන්නවා. අපිට පේන්න තියෙනවා අපි ගැන කතා කළා. දැන් එතනින් පස්සේ මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය කතිකාව ඇතුලේ අජිත් පෙරේරා ඒ වගේම ඔය කියන දිනේෂ් මුතුගල වගේ ගුරුවරු තමන්ගේ සතතක බෙදාගන්නේ මේ සිදුවීම සම්පූර්ණයෙන් අනුග කරන අදහසින් ඒ වගේම මේවත් සාධාරණීකරණය කරන අදහසින්. ඒ වගේම අපි දැක්කා ඊ අධිකරණයෙන් එළියට ආපු වෙලාවේ සැකකාර හිමිනම වලින් පෙනී හිටපු නීතිඥවරයෙක් කියනවා දුෂ්කර පළාත්වල දුෂ්කර ගම්වල ඕනෑතරම් දරුවෝ දූෂණය වෙනවා. ඇයි ඒ ගැන කඩක් කරන්නේ නැත්තේ? ඇයි මේක විතරක් කතා කරන්නේ වගේ කතාවක්. ඒ සමස්ත ප්‍රකාශයේ අදහස වෙන්නේ මයින් ගම්මානවල එහෙම නැත්නම් දුෂ්කර පළාත්වල ළමයි දූෂණය වෙනවා. ඉතින් ඒගොල්ලෝ දූෂණය වෙන එකේ මේක මොකද වගේ මේ සිදුවීම අවුරුදු 16කට නැති දරුවෙක් අපචාරයට ලක් කරලා ලිංග හිංසනයට ලක් කරලා ඒ සිදුවීම ජස්ටිෆයි කරනවා අනිත් ළමයි එහෙම වෙනවනේ කියන අදහස. ඔව් අනිත් ළමයි එහෙම වෙනවා. ඒකට කතා කළ යුතුයි. ඒකට පෙනී සිටිය යුතුයි. ඒ වගේම මේකට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. යුක්ති ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වෙයි සේම තිබියදී මේ නිශ්චිත සිදුවීමට අදාළව චෝදනාවට ලක් වෙලා ඉන්න ප්‍රසිද්ධ ආගමික සහ මුදල් බලය තියෙන සිද්ධ හාමුදුරු කෙනෙක් වීම නිසා මේ සිද්ධිය ඒකෙන් යටපත් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සමාජ මාධ්‍ය ක්‍රියාකරු වගේ YouTube කරන ගොඩාක් පිරිස් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ඒ වගේම ජනමාධ්‍ය වලින් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් සටන් කිරීමක් දක්වලා ලැබෙනවා. ඒ අරුණුකොට NCP එක එහෙම නැත්නම් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියත් දරුවා වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි ඒ අරුණුකොට පොලිසිය හෝ ඉතින් එහාට රාජ්‍ය පාරේ පවතින කිසිම රාජ්‍ය ආයතනයක්වත් අඩුම තරමේ ආණ්ඩුවේ මැති ඇමතිවරු හෝ විපක්ෂයේ මැති ඇමතිවරු කිසිම කාන්තා සංවිධානයක් මේ වෙනතේ කිසිදු ප්‍රකාශයක්වත් කරන්න තරම් පෞරුෂයක් එක පැත්තකින් නැහැ. ඒ වගේම වග බලා ගන්නවා කිසිදු වචනයක් තමන්ගේ කටින් පිට කරන්නේ නැතිව ඉන්න. ඉතින් මේකේ අදහස තමයි ඒ සියල්ලම මේ ආගමික බලයට සහ මුදල් බලයට යටයි කියන එක. ඒකට රාජ්‍ය භාරයේ ජනාධිපතිවරයාගේ ඉඳලා පල්ලෙහාට නියුතල සියල්ල මේ ආගමික බල අධිකාරියට යටපත් වෙලා කියන එක තමයි අපිට ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේම අනිත් කාරණාව තමයි රුවන්වැලි සෑයේ වඳින්න ගියපු දරුවෙක් මට වෙනත් එක්ක ඉන්න පුළුවන්ද කියලා අම්මගෙන් අහලා දරුවා විල්ලලා අම්මා දරුවා විකුණපු පසුබිමක ඒ සම්පූර්ණ සිදුවීම් ජාලය සම්බන්ධ විමර්ශන කරන පසුබිමක ආම්දුරනමට අප ලබා දීමක් සිද්ධ වෙලා හුනිදහසේ ඉන්න පසුබිමකත් මේ වනතෙක් ලංකාවේ අනිකුත් දේශපාලන ක්‍රියාකාරීන් සහ දේශපාලන බලාධිකාරියට අදාළ අනිකුත් ආයතන නිහඬව ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය බරපතලව තියෙනවා. මොකද අපිට මතකයි මැතිවරණ ව්‍යාපාරයේදී ජාතික ජනබලවේගයේ ගැහැණු එතුමිට කියලා සංවිධානය කැම්පේන් කරා. ඒ විතරක් නෙමෙයි ඒ වගේම වැඩිම කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ තියෙන අපගේ කියලා ඒගොල්ලෝ පාර්ලිමේන්තුව දවස්වල එන උජාරුවෙන් කතා කළා. ඒ කිසිම කාන්තාවක්වත් මේ සම්බන්ධයෙන් මේ දරුවා සම්බන්ධයෙන් දරුවට යුක්තිය දීම පිණිස වචනයක්වත් පිට කරන්නේ නැත්තේ ඇයි කියන එක ඇත්තටම බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම අපිට තව සිදුවීමක් මතක වෙනවා. අපිට මතකයි කොටහේනේ දැරියක් සියදින සාගනීම සිද්ධිය. එතකොට ඒ අවස්ථාවේදී අපිට මතකයි ජාතික ජනබලවේගයේ නැත්නම් වර්තමාන ආණ්ඩුව තමන්ගේ නිල Facebook පේජේ ස්පොන්සර්ඩ් එකකින් සල්ලි දීලා ගෙවලා තමන්ගේ පාක්ෂිකව බේර ගන්න ඇඩ් ගැහුවා. ඉතින් එහෙම ගහපු ආණ්ඩුවකින් මේ වගේ දුප්පත් දරුවෙක්ට එහෙම නැත්නම් නිර්ධන පන්තියේ එහෙම නැත්නම් ඒගොල්ලෝගේ අර්ථයෙන් කියනවා නිර්ධන පන්තියේ දරුවෙක්ට යුක්තිය හම්බෙයිද කියන ප්‍රශ්නයක් ඉස්සරහ ඉතුරු වෙලා තියෙනවා. හැබැයි සුරක්ෂිත රටක් දරුවන්ට සුරක්ෂිත අනාගතයක් හදන්න කියලා ආණ්ඩුවත් මේ වගේ සිදුවීමකදී දරුවෙක්ගේ අනාගතය සම්බන්ධයෙන් වග වෙන්නේ ඒ දරුවගේ යුක්තිය පිළිපස්සේ කරන සෙල්ලම මෙහෙමනම් අනාගතේ අපේ දරුවෝ එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ දරුවෝට මොකක්ද වෙන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ ඉස්සරහට රජයේ සහ ආණ්ඩුව ඉදිරියට ගන්න පියවර මොනවද කියලා බලාගෙන ඒ වගේම ලංකාවේ විපක්ෂයේ වගේම ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරීන් මොකක්ද මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙත ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ කියන එකත් අපි ඇහැ ගහගෙන ඉන්නවා. මොකද ලංකාවේ දේශපාලනය කරන්න ඕන කෙනෙක්ට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දරුවෙක්ට යුක්තිය දිනා දීම පිණිස තමන්ගේ හටක් අරින්න නැති එකම ශක්තියටවත් ලංකාවේ දේශපාලන ඉදිරියේ පවතින ඉඩ දිය යුතු